සාමාන්‍යයෙන් මිහින්තලේ අවට හැම ගම වගේ සැරිසරන අලියෙක් තමයි. මොකද හේතුව වෙලා තියෙන්නේ සමහර කාලවල ඌ අර හොඳින් ඉන්න කාලවල මිනිස්සු තුවක්කු බැඳලා නැත්තම් තුවක්කු වලින් ඌට ගොඩක්ම ආලාභානි කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඌගේ ප්‍රධාන ආහාරයක් වෙලා තියෙන අඹ හැදෙන කාලෙට අඹ ගෙඩි කඩාන කන එක. එතකොට පස්සේ ඌගේ අර තුවාල වලට කකුලට මේ බැඳපු තුවක්කු වලින් වෙඩි වැදුනම් පස්සේ ඒ තුවාල වැඩි වෙලා පණුව තියලා එහෙම වුණා. පස්සේ උඩ යන්න අමාරුනේ. එතකොට ඇස් වලට එහෙම වැදිලා ඇසුත් සවුත් වෙලා තිබුණා. ඔය කනුත් සවුත් වෙලා තිබුණා. ඉතින් ඒ වෙනකොට ඌ බොහොම හිමින් තමයි මේ ගමන යන්නේ. සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර යන්න දවස් දෙකක් විතර යනවා. ඒ වගේ පැත්තක් තමයි තිබුණේ. ඉතින් ගොඩාක් විදියට අර ගොවිතැන් වලට ඌ හානි කරනවත් අඩුයි. ඌගේ තරුණ කාලේ හානි කරාට පස්සේ වයසට ගිහිල්ලා තුවාල වුණාන් පස්සේ හානි කරන අඩු වුණා. ඉතින් හැම ගමකම වගේ සැරිසරනකොට මේ ඌට අර මේ මිනිස්සුන්ගේ අර දවස්වල කරපු මේ හානි වලට මිනිස්සුන්ගේ හිතවල පොඩි තරහක් තිබුණා. ඒත් එකම තමයි ඔය මේ පුච්චලා එහෙම කරලා ඌගේ මේවා වුණේ. ඒ වුණාට අලියා කියන සතා සාමාන්‍ය ගොඩක් අසරණයි. ඒ වගේම මේ ඌට මාර තේරිල්ලක් තේරෙනවා අලියා කියන සතාට. මොකද කරන්ට් එකට දාලා මේවා කරලා තිබුණාට ඒවා කරන්ට් එකට කඩාගෙන අරන් ගිහලා ගොවිතැන් පාලු කරන්නේ නැහැ. මොකද ඉතින් තනි අලියනේ ඌ. සමහරවිට හංචුවක් වගේ ආපුවාම තමයි මේ විනාශ කරන්නේ ගොවිතැන් වගේ. ඉතින් ඒ අයගොයි මිහින්තලේ ආවට ඔය පොතාන ගල් මඩුව එතකොට පුදුක්කුලම කටු කෑලියාව එතකොට සීප්පුකුලම රම්පත්තිල මැකිච්චෑව ඒ වගේ ගම් වල තමයි ගොඩක්ම හැසුනේ කනදරා වැව හබඩ. ඒ කියන්නේ වතුරත් එක්කම සම්බන්ධ වෙලා තියෙන කෑලි. ඒකට තමයි ඔය අර කොල්ලෝ සමහරිට විහිළුවට වගේ කරපු වැඩේ මට අලියාගේ ජීවිතේ විනාශ වුණා. පව් හරිම අසරණයි. අලියා කියන්නේ මහා අසරණ සතෙක්.